අම්මෝ යා ලොබියට පළවෙනි කතාවද කොයිද වදේනේ ටොපි දෙන්නේ ඔයි ඕයි වෙපන්න ලින්ග අපම පොල්ලෙන් හෙවලා ඒ ඌ බෑඩ් කියලා පෙන්නනවනේ බම්මට ඒ අයියෝ පොල්ලේ බලහංග මූ අදයක් අයියෝ බේම්බේකා වාඩි කරන්න ඔයෙන් හරි කවුද වුඩ් පැකර් එකක් කරන් තටබන එක උද මේ TDM මේ සින්නෝ මේ ප්ලීස් නම් පොඩ්ඩක් ට්‍රැක් එකක් කෙලියා බිල්ල එනවද බිල්ලකෝ බිල්ල එනවලු අන්න බත් මේ පොඩ්ඩක් ඉන්න මාස්ටර්ගේ ෆෑන් කෙනෙක් ඉන්නව ගන්නද ඈ ෆෑන් කෙනෙක් ඉන්නව ගන්න මේ බිල්ල ගලුත් බිල්ල කියලා ඉන්නේ මාස්ටර්ගේ ලයිව් එකට එන්න ඕනි කියලා මම කියනවා ඔන්න ඕම තමයි එතන වැඩේ වුණා බිල්ලකෝ ඕ බිල්ල බියාර එක්කද අප්පට හුඩු වෙනවනේ සමන් කුමාර දැයි එයා කනක අපි ඉන්න බෑ නැත්තම් ආය යනවනේ මැච් එකට දැබ්බේ 6:00ට 7ට විතර එන්නේ හෙලෝ අම්මෝ යා ලොබියට පළවෙනි කතාවද කොයිද වදේනේ ටොපි දෙන්නේ ඔයි ටොපිය කවුද මට ගන්න බෑ මේ මුන් එක දිගට දානවා මාස් දෙන්න කිව්වා කියලා ඔව් ඔයා දැන් මේ වැඩි ලයිව් දාන්නෙත් දැනේ මම ඒක තමයි බැලුවේ ගහනවද කියලා. ඇත්තටම මොකද කියන්නේ චැලෙන්ජ් එක වාර ගන්නවද? මේ මට ගහන්න බෑ වන් වර්සස් 4. හැබැයි ඔයා ලයිව් එකේ ගහනවා මම දැකලා තියෙනවා 1 2 3 එහෙම. හරි ඒ උනාට ගහන්න බෑ ඕන්න රවුන්ඩ් එකක් ගහයි. දැන් මෙහෙමයි මම කියන්නේ ගහන්න කියලා. සහ chat එකේ ඔයා සලකා බලලා ඔයා තීරණයක් ගන්න ඕනේ. ඉතින් මම උනම් බලෙන් කියන්නේ නැහැ. ඔයා කැමැත්ත. හරි ගම් ගම් ගම්. වාට ඕන තිරෙන කස්ටම හදාන්න වාට කැමති ගණ්ඩික දාලා මල්ලි මන් ලයිව හදන්නද ඔය මගේ මම මෙහෙන් හදා තින්න ජපන් පින්න එක පොඩ්ඩක් කේස්සෙනවා අපට සිරියන ඕ එනම් ඔයාම හදන්න නැත්තම් පින්න එක ගිහිල්ලා දර බාසිල්ට මැච්චයක් හදලා ඔය වගේ කේස්සයක් ගියා හරි බොයිස් ඔන්න දැන් ඔයාලට ඕන වෙලා තිබ්බේ ඕකනේ උඹලට ඕන වෙලා තිබ්බේ ඕක දැන් ලයිව් ආවෙලේ කොල්ල වල්ල ගත්ත කට්ටිය ඕ නෑ උඹ ලයිව් ආව ගමන් මල්ලි මටත් ඔව් මගේ chat එකත් ස්පෑම් කරනවා හරිද මේ දැන් මේමයි බිල්ල දැන් මේ මැච් එක ගහන්න දිනන්න නෙමෙයි උඹලගේ කීමට හරිද දැන් ඒ හින්දා මේකෙන් දිනුම බලාපොරොත්තු වෙන්න එපා සහභාගීත්වය තමයි වැදගත් නේද මල්ලි ඒ හින්දා මේක සහභාගීත්වයම උපරිමයටම දෙනවා ඒක උපරිමයෙන් දෙන්න අපි බලමු මොකද වෙන්නේ කියලා කවුද පොල්ලේ බලය කියලාත් ඇවිල්ලා ඕයි වෙපන්න ලින්ග අපම පොල්ලෙන් හෙවලා ඒ ඌ බෑඩ් කියලා පෙන්නනවනේ බම්මට ඒ ඕයි පොල්ලේ බල අවුට් එක බෑන් වෙලා ඕයි ඒ ඌගේ මොබයිල් එක බලන්නත් බෑ මේ VPN එකක් දාලා තියෙන්නේ ඒකයි එහෙම පෙන්නන්නේ මල්ලි මේමයි උඹ දැන් මොන පොල්ලකින් එහොත් අපිට පෙන්නන්න බෑ බෑ බිල්ල මල් පොල්ලේ බලේ පෙන්න අයියෝයි මල්ලි දැන් මේ මල්ලි වහන්නකො පොල්ලේ බලේ දැන් මේක දැන් ස්ට්‍රීමර් කෙනෙක් ගහන කස්ටම් යන දැන් උඹගේ ඕක account එක බෑන් කියලා පෙන්නනවා VPN දාලා ඔය මගුල් විශ්වාස කරන්න බෑනේ බං දැන් කාලේ ඔක්සියක් කොයි මට account එකක් නැහැ level 52 මගේ account එකේ තියෙන ඒක තමයි මේ මැච් එකට එන්න එපා වෙන මැච් එකකට වරෙන් ඕකෙන් එන්න එපා මේ මැච් එකට සමාවෙයන් කරන්න එපා ඉතින් බෑ නෑ වැරදුනා මොනවද මේ ID password නේ ආවේ බෙල්ල මල්ලි මෙයා එළියෙන් තියමුනේ මා කර අවුලක් වුණා මන් දන්නේ නැහැ කොල්ලෝ එළිය දෙපන් තරහ වෙන්න එපා උඹට මේ තේරුම් කරානේ කොල්ලේ බලේ මගේ මල්ලි අඩේ ඉතින් එහෙම කරන්න එපා ඉතින් හරි අඩේ තරහ වෙන්න දැන් අහන්නකෝ එහෙම කරන්න වෙනවා මල්ලි මේ බිල්ල ඔබට තියෙන ඇක්සස් මල්ලි එළියෙන් තියන්න බලේ සරහ වෙන්න එපා කොල්ලේ බලේ පෙන්නමු අපි මේ ඌ අයින් කරන්න ඕන බෑ ඔය ඈ අයින් කරන්නත් බෑද උගේ මොකුත් පෙන්නන්නේ ලලා අඩේ පොල්ලේ බලේ මචං වෙලා යනවා බා පොල්ලේ බලේ
අඩේ ඉතින් මේ කම්මැලි පොඩි කාලේ කාටුන් එකක් තිබ්බ නේද බං පොල්ලේ බලේ කියලා මොකක් හරි එකක් ඈ කතාවක් මේ පහවසරේ පාඩමක් පාඩමන්නේ පාඩම හරි මල්ලි පොල්ලේ බලේ කෙසේ වෙතත් ඔය කවුන්ට් එක දෙන්න බෑ දැන් මචං මේක මෙහෙමයි කිල් ලෙවල් 58 තේරුම් ගනින් තෝගේ ලෙවල් එකක් තියා තෝගේ අහවල් එකවත් අපිට පේන්නේ අයි මාස්ටර් රිට් එක ගන්න අනේ මල්ලි වෙලා යනවා පොල්ලේ බලේ වෙලා යනවා පොල්ලේ සෝලෝ යන්කෝ ඊළඟ මැච් එකට වරෙන් අනේ එහෙම අයියෝ පොල්ලේ බලහංක මූ අදයක් උනානේ මාර ඩයල් යන්නේ ඕයි බාලි වැඩ කරන්න එපා අප්පා මාගේ අදිත් උඹ අයියෝ බේම් මේක වාඩි කරන්න ඔයෙන් හරි මූ අයින් අර කරන්න තරහ යාවලත් එක්කම හරි මල්ලි තරහවයන් කමන්නේ තරහවයන් අය යාළුවයන් හරිද හැමතිස්සෙම එන නෑ උන් මං කිව්වා හැමතිස්සෙම එන්න ඕන වෙලාවක එන්න මම ඔයා වෙනුවෙන් ඉන්නවා එන්නකෝ දැන් යන්නකෝ බෑ බෑ ඔයාලා ඔහොම කියන්නේ මාව උඹට බයිනවා මේ chat එක මේ උඹට බයිනවා බං තුන් දෙපැත්තෙම කට්ටිය බයිනවා පොල්ලේ බලේ ඵලයන්කෝ බං හරි ඵලයන්කෝ උඹ හිතපන් උඹ දැන් ලයිව් එකක් කරනවා මේ වගේ අනක් ගුණක් නැතුව account එක බෑනට් කියලා පෙන්වන්න ගිහින් මැච් එකක් දෙනවද නෑනේ මල්ලි උඹට බැනුම් අහල එකක් වෙනවා අපිත් අන්නේ තත්ත්වෙ ඉන්නේ ඵලයන්කෝ මල්ලි නෑ නේ අඩේ මල්ලි යන්නකෝ මල්ලි ආදරෙන් කියන්නේ මේ තාත්තෙක් වගේ ඵලයන්කෝ බං කියන්නේ එහෙම යන්නේ මල්ලි මේ ආයේ කස්ටම් එකක් හදමුද බං මේක වැඩේ අල වෙනවා බං ඔයාලත් එක්ක මං තරහයි අප්පා මං යනවා යන්න ආවනේ මල්ලි යන්නකෝ මං යන්නේ මං කිව්වේ මේ ඔයාලා කැඩුවොත් මේ මූ ස්පෙක් දාන්නවත් බැයිද බං මොකුත්ම Shit. කරන්න බෑ ගරීන තමුසෙට පිස්සුද ගරීන මේ මොනවද අපිට මේ දෙනවද ආයම් හැකර් අනේ පොල්ලි බලේ ඵලයන්කෝ බං මූ අයියෝ මූ දැන් ඊළඟ එකටත් આવොත් මල්ලි ඉවරයි ඈ ඒක නෙමෙයි ඌ අයින් කරන්න මොකුත්ම වෙන්නේ අවුලක් නැහැ එනම් බිල්ල ගැම්ම කල්ලන්න නැහැ ලකිරි ගෙලින්ම 4 බිඳුව තියෙයි ඒ කියන්නේ මම බිඳුව දැන් ඔයාලා බලාපොරොත්තුනේ ඕකනේ දැන් බිල්ලා කිසිම ට්‍රේනින් එකක් නැතුව ඇවිල්ලා තින්නේ ඉතින් මම දන්නේ නැහැ ඔයාලගේ කීමට ඇවිල්ලා තියෙන්නේ ඔන්න මම රෙස්පෙක්ට් කරලා මැච් එක දුන්නා දිනන එක නැති එක අපිට කියන්න බෑ අඩෝ ඒ හෙල්මට් ගල් නෑ PC හෙල්මට් ගලවන්න ඈ උදපම් බිල්ලා ඉතින් අපි පළවෙනි මැච් එකේ පළවෙනි ප්ලේයර් කවුද වුඩ් පැකර් එකක් අරන් තටබන එක ෂොට් ගන්න සෙට් ගහන්න කියද්දි මෝඩයා කවුද ඔය ඉතින් අර මොකාද බං අර මොකෙද්ද ප්ලීසි පල්ලි මේ මගේ නමනේ මම කඩන අවශ්‍ය ගන්න එපා මල්ලි රස් කරපන් බා වන්නෝ ස්පෝනේ බල දැන් ඇවිනේ වැද්ද ඉන්න අය මේ බිල්ලට පැනල් පාරක් දාලා දුන්නේ කවුද Double kill. ඕ ඒ ඔන්න එන්නම් කන්න එපා මල්ලි අට උඩෝ Triple kill. බිල්ලා උඩත් යනවා හරියට හරි ගන්න කයින් කරලු එන රෙස්පෙක්ට් බැනුම් අහලා හරි මට බිල්ලානේ බම් පිලා මචං දැන් එනමි හાર્ඩ් නෑ එක ගණන් මැරෙන්න හදන්න එපා මේ chat එකේ දැන් දානවා දැන් මේ ලයිව් 4ක් නේ බම් ඒක තමයි ඒක පුද්ගලාණු බද්දයි දෛවේ සරදම් කියන්නේ මේවට තමයි එන එක කවුද කියන්නේ අපි දන්නෙත් නෑ අපි කවවත් කික් කරෙත් නෑ බිල්ලගේ ලයිව් එකේම බලා ගන්න පුළුවන් කික් කරා නම් බිල්ලත් ලයිව් නේ ඉන්නේ අන්තිමට හිටපු ලුසි ගිහිල්ලා තිබ්බා කොහොම හරි කික් කරෙත් නෑ කිව්වා එතකොට මේ TDM මේ ඉන්නෝ මේ ප්ලීස් නම් පොඩ්ඩක් ට්‍රැක් එකක් කෙලියා මුල් දෙක ගහනවා අනිත් එක කනවා අඩෝ කිරි කතා කියන්න එපා ගැම්ම ගන්න තියා අපි රෂ් කරන වඩා එල්ල ගෑ ඔල්ලා ඔල ගහන්න මොලා ෆෝම් කරලා එව්වට වැඩේ කරනවා සාධාරණයක් කරනවා
කොටියක් අඩ හෙල්මට් එක මේ බොඩි දාලා තියෙන්නේ නෑනේ. බිල්ලාගේ මචං ප්ලේන් වලින් තේරෙනවා බිල්ලා මේ පේනින්නලා ගහන මැච් එකක් නෙමෙයි. ඒ හින්දා මචං උඹලගේ කීමට ගහන්න උඹලා එකට රෙස්පෙක්ට් කරපල්ලා. Kai දෙකයි බිල්ලාගේ ලක් එක වා නැත්නම් ප්ලේන්ද ලක් එකද ප්ලේන්ද එන්නේ Double kill. ක්‍රිමිනල් කාර්යයක් හිටියද වමෙන් හරිනේ ක්‍රිමිනල් කාර්යයක් ඉන්නවා නෙමෙයි එකට එකයි මට පිල අඩු අර කවුද අර වටවන්දනාවේ කවුද අර සිරිපාද යන්නේ අල්ලි සුදු ඇඳ ගත්තර කවන්නේ හැමෝම බෝසත් නෙමෙයි උදේ කවුද අර සුදු ඇඳගෙන අඩු වාසියක් බං වන් පච් මෑන් එකට මොන හරි දාලාද බං අර වටවන්දනාව යන මල්ලි අයියෝ මේ බොකයි උදේ බොකයි කවුද අර සුදු පාට ඇඳන් ඉන්න මහත්මයා වගේ ඉන්න ඔටුවක් තමා වෙන්නේ එහෙම කියන්න වෙනවා පිටිපස්සෙන් ගහනවා කවුද Double kill. හරිනේ යාගේ අමාරු හරිද මල්ලි ඕකනේ කරගන්න ඕනේ මම මේ ගේම් එක ඇතුලේ කරන වැඩේට බයින්නේ මෑ ඌ මාත් එක තරහ වෙන්න එපා ඔබට බැන්න කියලා මම මේ බයින්නේ කරන සක්කිලි වැඩේට මගේ මල්ලි මගේ කාවා ඉල්ලගේ ලයිව් එක ලැග් වෙනවලු ඒ කියන්නේ පර්ෆෝමන්ස් අදින නැති මැච් එකට පව් බං උඹලා අසරණ කරනවනේ මිනිස්සුන්ව Triple ලයිව් kill. එන්ඩ් කරා බිල්ල ඈ පව් බං බලහන් ගියකාගේ ලයිව් එකත් එන්ඩ් කරාද ඉල ගහපා වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ මූණට යන්න එපා බං එකයි ඉවරයි खत्म पेट देखा है वे मैं हितुए नෑ මෙහෙම වෙයි කියලා බල හිතුවෙත් නෑනේ ළඟින් ගියත් වදිනවනේ බා අද්ද මන් දැකලා නෑ මම බිල්ල මෙහෙම කරනවා Double kill. අපි දැකලත් නෑ කියලා කමෙන්ට් එකක් දාන්න එපා අකෝ යන්නේ කොහෙන්ද වදිනවා වගේ සීන් නාන්න යනවා නාලෙන් ලයිව් එක ලැග් ගින්ද එන්ඩ් කරන්න නැති බා ප්ලේ කරන්නත් බෑ ලයිව් එක ලැග් වුණොත් දෙකෙන් එකක්වත් දෙන්නේ නැහැ හරියට ඒ කිරිමයිලා තමයි පොඩ්ඩක් හાર્ඩ් ඩයල් එක අනිත් ඩයල් ටික නම් පොඩ්ඩක් එහෙන් යනවා මෙහෙන් යනවා රැප අන්ඩර්වල් කාර්යයක් ඉන්නවා හරි අනිත් මල්ලි ආපම් බිල්ලත් බර උඩින් යනසි අප්පට හුඩු උනානේ ඔක තමා කියන්නේ ඉල්ලන් කෑව එතන මං කොන්නේ මයිලා පොඩ්ඩක් හાર્ඩ් කියලා මයිලාගෙන් වදිනවා සෝරි ලයික් 4k එක ඕනේ තව ලයික් 150යි ලයික් කරපල්ලා මගේ කොල්ලෝ සබ් කරපල්ලා ජෝකර් ජස්ට් කමි KGD සදරුවන් ඩොනේෂන්ස් වලට කොල්ලෝ ඔබ දිනන්න දෙකට දෙකයි හැබැයි බිල්ල සුපිරියා රෙස්පෙක්ට් දැන් ලයිව් වෙන්නෙත් නෑනේ වැඩි ලයිව් වෙන්නෙත් නෑ කියන්නේ ප්ලේ කරන්නෙත් නෑනේ හැබැයි ගේමක් දෙනවේ ඒකට රෙස්පෙක්ට් අන්සි මේඩියට S2 දානවා මගේ නිදි මතට උදේ ලෙක්චර්ස් යාළුවේ තාම වැඩ වගේක් කරන්නත් තියෙනවා කැම්පස් එකේ දැන් ලයිව් වෙන් කරලා එඩිට් කරන්නත් ඕනේ
අර ඩොටේ ගහන ඩයල් එක නම් අවුල්ල ප්ලීසි ඌ දුරමයි ඉන්නේ අර බිල්ලගේ ෂොට් කනෙක්ට් වෙන්නේ නැහැ බිල්ල ගහපන් කොල්ලෝ 55යි හරි ඊ බිල්ලගේ හෙල්මට් එකක් ලෙෆ්ට් දැන් මේ රකුසා S3H ප්ලේයින් බලාපොරොත්තු වෙන්න එපා. මොකද උන් ඩේලි ගහන උන් ඩේලි ලයිව්. දැන් මේ ප්ලේයින් මදිලු බොටා වගේලු මචං මෙහෙමයි දැන්. ඔයාලා හිතහල්ලකෝ මාසෙකින් ඇවිල්ලා ලයිව් එකක් දානවා සතියකින් ලයිව් එකක් දානවා VR විතරක් ගාලා එකපාරටම උඹලගේ කියවන CS එකක් ගහනවා කියන්නේ මේ වගේ තමයි. ඒක සාමාන්‍යයි. ඉරාවට ඉතින් බබත් එහෙම තමයි. එහෙමයි බිල්ලර පවුගිය අර මොකද්ද පීච් එකේ එක දිගට ලයිව් දාපු කාලේ මචං ආවනම් ඉතිරි මැච් එකක් බලන්න තිබ්බා. දැන් මේ යලට මහට දාලා එයිනුත් මදිනේ බං. ඒ කාලේ ගහුවා නම් ඉතිරිම ගේමක් දීලා. මෙහෙම දැන් බලහංගු බා. ඒ කාලේ දැන් මේ කාලේ මෙහෙම ගන්නවා. ඒ කාලේ ඉතින් එනවා ගානවල තමයි. එන්න කියපු කාලේ ආවනම් නේද බොයිස්? මේ අරුගේ වදිනවා ඈ. තරයි ඈ. මං කිව්වනේ. දෙවෙනි හෙඩ් එක වැදුනේ පළවෙනි හෙඩ් එක වැදිලා. ගෙවනවා විතරයි. ගෙවීම විතරයි ජපන් කියන්නේ ගෙවනවා, හම්බ කරනවා, ගෙවනවා. කුට්ටි පිටින් එනවා, කුට්ටි පිටින් යනවා. එච්චරයි. මුල් එහෙම මචං අට බෑගීගේ වැඩ කරනවා. කරන බිල්ලට කීය. හැබැයි බිල්ලා දෙකක් ගහගත්තා. දැනට එකක් ගහගත්තොත් ඒකට වඩා හොඳයි. ළඟදී ලයිව් පටන් ගත්ත කොල්ල දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඒ ෆෑන්ස්ලාගේ කීමට ගහලා ගියා දින්නේ නැහැ. ඒ වගේ උඹලට ගරු කරලා නිකන් උඹලගේ බල කිරීමට වදයට හිංසනයට ලක් වෙලා තමයි මේ උත්සාහය දරන්නේ. ඒ ලයිව් මැද්දට ගියා. අයට දෙකයි. हेलमेट गया कैपियन खोलो ඉස්සර වදක ඔයාලට කස්ටම් වල තිබ්බ ළමයි HP gain කියන health එක කොච්චර ගවුවත් වැඩි වෙනවා එමිය නොක් කරන්න පට්ට අමාරුයි දැන් අවුරුදු ගානකට කලින් හැබැයි කාලෙත් ගේම් එක ගහපුවා ඉන්නවා අවුරුදු 3ක් එකක් අයිස් බං බිල්ල මේ මැච් එක නම් පඩ කුයික් එකේ ගහන්න ඕනේ පිටිපස්සේ පීමයිලගේ මූවමන්ට් වැඩි හොඳේ පිටිමයිල බාගත්තා නම් මැච් එක ඊසි ඔයා කව ફોකස් කරන්න එපා කිරිමයිලව ફોකස් කරහන් Double kill. කිරිමයිල අර කොහෙද බන් දුවන්නේ පට හුඩු වෙනවනේ මේ මෙයාගෙන් අදුනනේ බා ඉස්ට්‍රයි ඕපන් වෙන වැඩි නෑ මෙහෙම නේ බං ඔහේ ගහලා වැඩකුත් නෑනේ ගහන්න එපා ගැම්මට කිරිමයිලගෙන් තමයි වැදුනේ ගැම්මක් මේ මොකද උඩේ ලයිව් එක අනිවාර්යයෙන්ම ලයිව් එක ලැග් වෙන්න ගත්තා කනෙක්ෂන් වාක් කර සීන් එකක් තියෙනවා ඒ කියන්නේ වා එන් කරාද ඔටෝ එන්න උනාද නෑ එන් කරේ නෑ නේ එන් කරේ නෑ ඒක අපරාදේ ලයිව් එකත් එක මොකක් කරේ වුණා ඔය පැච් ගහද්දි කොහොම ප්‍රොෆර්මන්ස් අදිනවා වැඩි බා අපරාදේ මොන වගුලක් වුණාද ලයිව් එකත් යනවා තාම එනවා ලැග් එහෙනම් දැන් හරි ආයෙ රිෆ්‍රෙෂ් කරන්න මේ OBS නේ දාන්නේ නෑ ඔව් OBS තමයි එනිමේ බිල්ලා දැන් ඔය ප්ලේයින් තියාගෙන නෙමෙයි නේ ආවේ ඔයා නිතරම ලයිව් දාන්න නෑනේ දැන් ඔව් මම මේ දැන් මාස්ටර් ඒ කියන්නේ ඔයා ලයිව් දාන්න ලාටනේ ප්ලේ කරන්නේ නේ ඔව්
එහෙනම් ඔය ප්ලේ ඉන්නකොට මට රෙස්පෙක්ට් අර පහුගිය කාලේ එක දිගට ලයිව් දාපු කාලේ ගහුවනම් එහෙනම් වින්නයක් ගහලා anyway boys දැන් ගන්න බෑ. දැන් අමාරුයි තමයි කොල්ලු කරයි අමාරුයි anyway බිල්ල රෙස්පෙක්ට් කරලා ආවා කාලෙකට දැන් එන්න කියලා එහෙනම් අවුරුද්දකට විතර පස්සේ තමයි ඔය ආවේ ඒත් උඹලගේ බලගිරීමට anyway අවිල්ලා ගේමක් දුන්නා ඒ කියන්නේ අර ප්ලේන් තියාගෙන නෙමෙයි ඒ මහුලෝ පළවෙනි මැච් එකම දුන්නා හොඳ ටොපියක් නේ කට්ටියට අඩෝ වැදුනානේ බා වැදිලා anyway රෙස්පෙක්ට් මල්ලි ආයෙ වෙලාවක වරෙන් මේ උඹ සෙල්ලම් කරන දිගටම ලයිව් දාන වෙලාවක ප්ලේන් හදාගෙන වරෙන් හොඳ කන්ටෙන්ට් ටිකක් හැදෙනවා එතකොට ගේම් එක ඇතුලේ එන්න මම එන්න. ලකිරිය මම වෙන්න හරි සුදු. එහෙනම් බිල්ල ජය වේවා පියා ආදරේ ලකිරිය ආදරේ ජය වේවා ඉතින් බොයිස් ඔන්න ඔක තමයි තත්ත්වේ එතන ඔයාලගේ කතාවට බිල් ආව මෙහෙන් මන් දුන්නා මෙහෙන් ඔන්න එහෙනම් ඉතින් ඉන්නේ නැතත් ගේමක් දුන්නා ඒකට වෙල් ප්ලේ